සුබ දිනයක් වේවා මිත්‍රෝනි. අද අගෝස්තු මාසයේ 27 වෙනි බ්‍රහස්පතින්දා දවස. අද දවසේ මගේ මාතෘකාව විදිහට තෝරගත්තේ මේ ශිරාන් බාසිග්ගෙන් සල්ලිගත් රටේ ජනප්‍රිය චරිත දේශපාලකයෝ ඒ විවිධ පුද්ගලයන් ගැන මේ වෙනකොට අපරාධ විමර්ශනාංශය විසින් ප්‍රශ්න කරන්නට සූදානම් කරලා තියෙන ඒ හෙළිදරව්ව ගැන තමයි අද මාතෘකාව විදිහට කතා කරන්නට කියලා මං හිතුවේ. විශේෂයෙන්ම මේ ශිරාන් බාසික් කියන කුඩු පාතාල මේ නායකයාත් කෙහෙල්බද්දර පත්මෙලත් නිකන් මේ පාතාල ලෝකයේ කුඩු ලෝකයේ නිකන් අග රජවරුන්ගේ සයිස් එකට තමයි මේ දෙන්න වැටෙන්නේ. දැන් පෙරේදා දවස් වෙනකොට කෙහෙල්බද්දර පත්මගේ අධිකරණයට ඉදිරිපත් කරාම මෑන්ස්ව ඊයේ දවසේ බූස බන්ධනාගාරයට යවලා තිනවා. දැන් මේ ශිරාන් බාසික්ගේ මේ මත්ද්‍රව්‍ය වලින් ලැබුණු කළු සල්ලි කොහොමද සුදු කළේ? කවුද මෙව්වට මේ පුරෝගාමීව ක්‍රියා කළේ? කියන්නේ ඇමතිවරු 10 දෙනෙක්ගේ හිටපු සහ වර්තමානයේ පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්ගේ නනුත් මේකට ඇතුළත්. ඒ විතරක් නෙමෙයි, ඒ අතර මේ දේශපාලන නියෝජිත වරියන් ඇමතිනියන් ඔවුන් දෙන්නගේ බාසික් එක තිබුණා වූ කියන කතාවත් ගනුදෙනුව ගැනත් දැන් මේ වෙනකොට හිලිදරව් වෙමින් තියෙනවා. මොකද ලෝකයේ ලංකාව විතරක් නෙමෙයි, ලෝකයේ ඉන්දියාවෙත් හරි ප්‍රසිද්ධයි මේ කතන්දරේ. අපේ රටේ ඉපදුණු නිලියක් ඉන්දියාවෙත් ඔය කුඩු මහා පරිමාණ පාතාල නායකයෙක් එක්ක ඒ කළු සල්ලි සුදු කරලා ඇයටත් ඒ නඩු තිබුණා. ඉතින් වැඩි ඈතක නෙමෙයි, ගිය අවුරුද්ද වගේ ඔය වගේ ලෝකයේ මේ හොලිවුඩ් වලත් ඔය තත්ත්වය තියෙනවා. රටේ ජනප්‍රිය චරිත දේශපාලකයෝ, ආගමික නායකයෝ, ගුරුවරු, ඕනම කෙනෙක් ඔවුන් අල්ලගන්නවා. ව්‍යාපාරිකයෝ, ටියුෂන් ගුරුවරු, මේ කවුරුන් හෝ යොදවගෙන ඒ තමන් විසින් අනියම් විදිහට උපයන්නට යෙදුණු මේ මුදල් ටික සුදු කර ගන්නට මොනවා හරි ව්‍යාපෘති ගෙට ගහ ගන්නවා. චිත්‍රපට කරන්නට පුළුවන්. කෝටි ගණන් වියදම් කරලා චිත්‍රපටි කරන්නට පුළුවන්. කරලා ඒ සල්ලි පෙන්වන්නට පුළුවන් සුදු සල්ලි විදිහට පස්සේ ඒ ලැබෙන ලාභෙත් එක්ක. ඒ චිත්‍රපටියට වියදම් කරන මුදල කෝටි 4 නම් ඒකට කෝටි 10ක් විතර ගිය බවට එකවුන්ටන්ස්ලත් එක්ක සෙට් වෙලා ඉතින් ඕනම කෙනෙකුට ඒ ගණන් හදන්න පුළුවන්. ටෙලිනාට්‍ය මාධ්‍ය ආයතන වලට, YouTube ආයතන වලට පවා විශාල මහා පරිමාණයෙන් කෙරෙන මේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා. කාර් සේල්ස්, ලෑන්ඩ් සේල්ස්, අරවා මෙව්වා. එතකොට මේ ශිරාන් බාසික් මේ හැම දෙයක්ම පටන් අරන් තියෙන්නේ අනිත් කුඩු බිස්නස් කරපු කෙහෙල්බද්දර පත්මෙට එහා ගිය විද්‍යානුකූල ක්‍රමයකට තමයි මේ ශිරාන් බාසික් ගේම ගහලා තියෙන්නේ. ඔහු රටේ ජනප්‍රිය චරිතවලට, මැතිවරණවලට අත දිග ඇරලා මුදල් වියදම් කරා. කිසිම ලෝසයක් නෑ, හොඳට වියදම් කරා. එහෙම වියදම් කරලා දේශපාලකයන්ට අන්න ඒ බිල්ඩින් ගන්නට, ඉඩම් අනුමත කර ගන්නට, ඒ ගොඩනැගිලි හොටෙල් හදා ගන්නට ඒ දේශපාලකයන්ගෙන් උදව් ගත්තේ ඒ විදිහට අරගෙන ඒව සුදු සල්ලි බවට පත් කරා. ඒ බිල්ඩින් අරගෙන, ගොඩනැගිලි අරගෙන, හොටෙල් හදලා ලොකු ව්‍යාපාර බවට පත් කළා. කාලයක් ගියා. ඉතින් සමහර නළු නිලියන්ට සහ ඔය රංගන ශිල්පිනියන්ට ඍජුවම ඇඟිල්ල දික්ුණා මේගොල්ලෝ ශිරාන් බාසික්ගේ මුදල් මේ විදිහට පාවිච්චි කරා කියන කතාව. ඒක තමයි සෝෂල් මීඩියා වල දැඩිව ඔය බොහෝ අයට ඇඟිල්ල දික්ුණේ ශිරාන් බාසික්ගේ සල්ලි වලින් තමයි මේ අය මේ කටයුතු කළේ, මේ විදිහට චිත්‍රපට හැදුවේ, මේ විදිහට පක්ෂවලට වීදම් කළේ.
ඔය වගේ කතා අපිට සෝෂල් මීඩියා වල අනන්තවත් අහන්නට දකින්නට ලැබුණා. අප මේ කරුණු අපගේ YouTube channel එකට අපි ලබා ගත්තේ කීර්ති රත්නායක නැමැති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඔහු ඉදිරිපත් කරලා තිබුණා. ඔහුගේ මුහුණු පොතේත් ඔහු ඒ ගැන ලියලා තිබුණා. ඔහු සෝෂල් මීඩියා වලට දීලා තිබ්බා. පසුගිය මහා මැතිවරණයේට දේශපාලකයන්ට ඔහු වියදම් කරපු විදිය. ඔහු කියන්නේ ශිරාන් බාසි. ඒ තොරතුරු උපයෝගී කරගෙන තමයි කීර්ති රත්නායකගේ ඒ උපුටා ගැනීම තමයි සාක්ෂි විදියට ගත්තේ බොහෝ තැන්වල. ඒ කියන්නේ සමහර දේශපාලකයන්ට කළුතර ප්‍රදේශයේ බස් 50ක් කෝටි ගණන් මුදල් ඒ මැතිවරණ වලට සෙනඟ ගේන්නට සියලු දේ පුරා මාස දෙකක් තිස්සේ නොමිනේෂන් බාර දුන්නාට පස්සේ රත්තරන් ගැන කියවෙනවා, ගායන්ත කරුණාරත්න ගැන කියවෙනවා. එතකොට අලුත් දේශපාලන පක්ෂවල හිටපු අය ගැන කියවෙනවා. ඔයගේ විශාල පිරිසක් මේකට මේ ඇඳිලා තිබුණා. හරියට දම්වැලක පුරුක් වගේ එක අය ගැන ටියුෂන් ගුරුවරු ගැන. මොකද ඒ කීර්ති රත්නායකගේ උපුටා ගැනීමේ ඔහු සියලු තොරතුරු පැහැදිලි කරලා තිබ්බා. කොයි විදිහටද මේ ශිරාන් බාසික්ගෙන් මොවුන් මුදල් ලබාගෙන ඊට පස්සේ ඒ මැතිවරණ වලට ඉදිරිපත් උනේ. ඒ මැතිවරණ වලට ප්‍රචාරක කටයුතු කළේ. ඒ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ කටයුතු වලට කවුද වියදම් කළේ? ඔහු ඒ ගැන සුවිශේෂී පැහැදිලි කිරීමක් කරලා තිබුණා. ශිරාන් බාසික් එක්ක කරපු ගනුදෙනු ගැන ඒ දේශපාලකයන් වගේම රටේ ප්‍රසිද්ධ චරිත විදියට මම හඳුන්වලා දීපු රංජන් රාමනායකලා ගැන, තිලකරත්න ඩිල්ෂාන්ලා ගැන, පියුමි හංසමාලිලා ගැන මේ සෝෂල් මීඩියා වල පුදුම විදියට ෂෙයා වෙන්නට මා කතා නොකළ කරුණුත් වෙනත් වූ කරුණුත් ඔවුන් හෙළිදරව් කරලා තිබ්බා. විශේෂයෙන්ම රංජන් රාමනායක විසින් නිර්මාණය කරපු ගඩාපි චිත්‍රපටයට යොදවලා තිබ්බේ ශිරාන් බාසික්ගේ මුදල් කියන කතාවකුත් එහිදී ඔවුන් මතු කරලා තිබ්බා. අපි අපේ වීඩියෝවේදී ඒ චිත්‍රපට ගැන කිසිවක් කතා කළේ නැහැ. මොකද ඒ පිළිබඳ අපි තොරතුරු දන්නේ නැහැ. ඔහු විසින් රංජන් රාමනායක විසින් 2024 දී මහා මැතිවරණයට තරඟ කරපු ආකාරය, එතකොට ඒ පක්ෂය තමයි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ, ඒ පාටි සිම්බල් එක තමයි මයික්‍රොෆෝන් එක, ඒ පක්ෂයේ නායකයා විදිහට ලීඩර් විදිහට හිටිය රංජන් රාමනායක, නැෂනල් ඕගනයිසර් තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ටීඑම් ඩිල්ෂාන්. ඔය තොරතුරු ටික අපි කීර්ති රත්නායකගේ ඒ සඳහන් කරලා තිබුණු ඒ පැහැදිලි කිරීම අනුව අපි ඒව උපුටා දැක්වුවා. නමුත් රංජන් රාමනායකගේ ලීඩර් චිත්‍රපටයට හෝ ඔහු කරපු චිත්‍රපටවලට යම් යම් පුද්ගලයෝ වියදම් කළාද, කවුරු වියදම් කළාද කියන්න අපි දන්නේ නැහැ. ඒක ඒ පිළිබඳව අපි කිසිම තැනක කතා කළෙත් නැහැ. අපිට අවශ්‍යත් නැහැ. මොකද අපි කතා කළේ දේශපාලන පක්ෂ සහ ඊට අනුබද්ධව කෙරුවා කියලා සඳහන් වෙලා තිබුණු තොරතුරු පමණයි. විශේෂයෙන්ම පියුමි හංසමාලිගේ නම මීට පෙරත් බොහෝ තැන්වල ඇයට CID එකට යන්නට වුණා, කට උත්තර දෙන්නට වුණා. කෙහෙල් බද්දර පද්මගේ කේස් එකේදීත් ඇය ගෑවුණා. ඊට ඉස්සෙල්ලා අපේ ලංකාවේ ප්‍රසිද්ධ කොකෙන් ගෙන්නන්නෙක් සහ ව්‍යාපාරිකයෙක් වන පාතාලයට සම්බන්ධ පුද්ගලයෙක් සමග ඇගේ වාහනයක් තිබිලා ඒ සඳහා ඇයට CID සහ කට උත්තර දෙන්නට ඇගේ නම ගෑවිලා තිබුණා. ওই විදිහට බොහෝ තැන්වල තියෙනවා. පියුමි හංසමාලි හැම තැනකම ගෑවිලා තිබ්බේ. ඒ වගේම ඇයට ඔප්පු කරන්නට සිද්ධ වෙලා තියෙනවා. ඇය ඔය ඇගේ ව්‍යාපාරය තුලින් මේ තරම් මුදල් ප්‍රමාණයක් ලබා ගත්තා කියන කතාවේ සත්‍යාසත්‍යතාවය. ඒව වලින් රිංගල යන්නට බෑ. නමුත් මේ ශිරාන් බාසික්ගේ කතන්දරේ පසුගිය මැතිවරණයේදී මේ දේශපාලකයන්ට සහ මේ කතා කළපු ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන්ට ඔය රූපලාවන්‍ය ශිල්පිනියන්ගේ නම් ගෑවිලා තිබුණේ ඒ විදිහට.
මොකද කෙනෙකුට අපි ඇඟිල්ල දික් කරනවා නම් කෙනෙක් වෙනුවෙන් කෙනෙකුට අපි එහෙම චෝදනාවක් කරනවා නම් ඒ ඔප්පු කරන්නට අපි ඇඟිල්ල දික් කරනකොට අපි මතක තියාගන්නට ඕනේ දික් කරන ඇඟිල්ලට අමතරව තව ඇඟිලි 4ක් තමන්ගේ පැත්තට නැමෙනවා. ඒ කරුණු උපුටාගෙන තමා කීර්තිරත්නායකගේ ඒ නිවුස් එකට භාවිතා කළේ. ඒ වගේම දැන් මේ මම අද කතා කරපු කරුණු ටිකට ඔබට යම්කිසි සටහනක් ලියන්නට තියෙනවා නම් කරුණක් එකතු කරන්නට තියෙනවා නම් මට අමතක වුණු හෝ මගේ මතකයෙන් ගිලිහිලා ගිය කරුණු තියෙනවා නම් මේකට එකතු කරන්න. එතකොට මා විසින් පැහැදිලි කළ යම් කරුණු කාරණා වලට එහි මගේ අතින් ගිලිහිලා ගිය කරුණු නිවැරදි කිරීමක් කළොත් මේ වීඩියෝ බලන අයට ඒ කිසියම් පහසුවක් වේවි සැබෑ තොරතුරු සහ මේ කියූ තොරතුරු වල සත්‍යතාවය තවත් තහවුරු කරගන්නට ඔවුන්ට පහසුවක් වේවි. එම නිසා වෙලාවක් තියෙනවා නම් කමෙන්ට් එකක් ලියන්න. මොකද මමත් ආසයි අප මේ කතා කරන දේවල් වලට අපේ ප්‍රේක්ෂකයන් මේ නරඹන්නන් කොයි විදිහට ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ගේ අදහසුත් මේකට එකතු වුණාම මේක තවත් වර්ණවත් වේවි. එහෙමනම් ඔබ සැමට ජය වේවා. මං අනුර චන්ද්‍රසිරි. Thank you.